ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනේ අවසන් වන විට ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රබල ස්ථානයක සිටියා. ලකුණු 290යි කඩලු 2යි. කඩලු 8ක් අතැතිව ලකුණු 43ක් ඉදිරියෙන් සිටින්නේ බංග්ලාදේශයට වඩා 247ට පිළිතුරු වශයෙන් තමයි පළවෙනි ඉනිම ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වෙන්නේ. මෙහිදී නැවතත් පිට දෙවන තරගයේදී පළවෙනි තරගයේදී ගාල්ලේදී පැතුම් නිස්සංක ශතකයක් වාර්තා කරා. ඒක ද්විත්ව ශතකයක් කරන්නට බැරි වුණා. ඇත්තම ලකුණු කිහිපයයි මදි වුණේ. එතෙන්දී ඔහුට වාර්තාවක් තියන්නට ඉඩ තිබ්බා. ශ්‍රී ලංකාවේ පළවෙනි ක්‍රීඩකයා බවට පත් වෙමින් එක් දින නැත්නම් සීමිත පන්දු වාර 200කුත් ටෙස්ට් තරග 200කුත් ලබාගෙන ලෝකේ 4 දෙනෙක් විතර තමයි ඉන්නේ ඒ දක්ෂතාවය කරපු ක්‍රිස් ගේල්, රෝහිත් ශර්මා, විරේන්ද්‍ර සෙවා මේ වගේ ක්‍රීඩකයන්. ඉතින් ඒ 5 දෙනා අතරට එන්නට හැකියාවක් තිබ්බ පැතුම් නිස්සංකට කරන්න. නමුත් ඔන්න නැවතත් දෙවන තරගයේදීත් 100 විතරක් නෙමෙයි 150 දෙසට ගිහිලා තියෙන ලකුණු 146ක් 238කදී මිනිත්තු 348ක් දැනට කඩුල්ලේ රැඳිලා ඉන්නවා ආරම්භක පිටිකරුවා විදියට. 4-18ක් පමණයි ඔහු එල්ල කරලා තියෙන්නේ. වේගය නම් 61යි. වේගය පොඩක් අඩුයි පළවෙනි තරගයට වඩා. නමුත් මේක ටෙස්ට් විනිමක් නිසා ඊටාම විශිෂ්ට ටෙස්ට් විනිමක් විදිහට කියන්නට ඕන. ඉතින් දැන් පැය 6කට ආසන්න කාලයක් තනතිල්ලේ රැඳී ඉඳලා තමයි ওই 146 ගැව්වේ. ඉතින් ලහිරු උදාන 40කට දැවි ගියා. දිනේෂ් චන්දිමාල්ට 100ක් ලබා ගැනීමට තිබූ අවස්ථාව ලකුණු 7කින් ගිලී ගියේ. රිවර්ස් ස්වීප් පහරක් එල්ල කරන්න ගිහිල්ලා මේ දෙදෙනා ලකුණු 200කට ආසන්න සම්බන්ධතාවයක් පැවැත්වුවා. හරියටම ගත්තොත් ලකුණු 194ක සම්බන්ධතාවයක් දෙවන කඩුල්ල සඳහා 88 ඉඳලා 282 දක්වා ගෙනාවා. ඉතින් විශිෂ්ට සම්බන්ධතාවයක් අපිට මතක් වුණේ සම්බන්ධතාවයත් එක්ක විශේෂයෙන්ම SSC ක්‍රීඩාංගණයේ මහල ජයවර්ධන සහ කුමාර සංගක්කාර තැබූ වාර්තාගත සම්බන්ධතාවය. ඒක නම් ලකුණු 600 ගණක්. නමුත් ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් මේ SSC ක්‍රීඩාංගණේ මේ වගේ දැවැන්ත වාර්තා තියපු තැන් අපිට මතකයි. ඉතින් එවැනි තරඟ මතක් කරමින් තමයි මේ පැතුම් නිස්සංකත් දිනේෂ් චන්දිමාලුත් මේ සම්බන්ධතාවය පැවැත්වුවේ. දිනේෂ් චන්දිමාලට ලකුණු 100ක් ලබා ගැනීමට සුදුසුකමක් තිබ්බා මෙතන. ඇත්තටම අවාසනාවන්ත විදිහට දිනය අවසන් වීමට පන්දු වාර 3කට කලින් දැවිලා ගියා. ඒක තමයි ශ්‍රී ලංකා කණ්ඩායම මේ දිනේදී ලැබපු පරාජය විදිහට සඳහන් කරන්න පුළුවන්. නැත්තම් සම්පූර්ණ දිනේ ගෞරව හිමි වන්නට ඕනේ ශ්‍රී ලංකා කණ්ඩායමට. නමුත් දිනේෂ් චන්දිමාලට 100 ලැබුණා නම් ඒක සම්පූර්ණ වෙනවා. ඉතින් ඒක ටිකක් අවාසනාවන්ත සිදුවීමක්. කොහමද ප්‍රභාත් ජයසූරිය තමයි නයිට් වොච්මන් විදිහට ආවේ. පන්දු 13ක් ඔහු රැඳී හිටියා. කොහමරි කඩුල ආරක්ෂා කරගෙන ලකුණු 5කුත් ආවා. හැබැයි දැන් තියෙන වාසිය තමයි ශ්‍රී ලංකා කණ්ඩායමට විශේෂඥ පිතිකරුවන් ධනංජය සිල්වා, කමිදු මෙන්ඩිස්, කුසල් මෙන්ඩිස්, සොනාල් දිනූෂ දක්වා පිතිකරුවන් 4 දෙනෙක් ඉතිරි තුන්වන දිනේදී. පැතුම් නිස්සංකත් වෙනකොට 5යි. විශේෂඥ පිතිකරුවන් 5 දෙනෙක් ඉතිරි වෙලා ඉන්නවා සහ තරිඳුර රත්නායක තුන්රියව ක්‍රීඩකයෙක් ඉන්නවා. ඒතකොට 6 දෙනෙක් පිතිකරුවන්. 6 දෙනෙක් ඉන්නවා. තව ලකුණු කීයක් ලබා ගන්නවද කියන එකත් එක තමයි ශ්‍රී ලංකා කණ්ඩායමට සියලුම දේවල් තීරණය වෙන්නේ. ඉතින් විශේෂ අවස්ථාවක් තියෙනවා. තව අවම ලකුණු 250කට වැඩි නැත්නම් ලකුණු 550ක්වත් ලබා ගත්තොත් ශ්‍රී ලංකා කණ්ඩායම මේක ඉතාමත් හොඳ තරගයක් බවට පත් වෙයි. මොකද 4 වෙනි ඉනිම ශ්‍රී ලංකාවට ක්‍රීඩා කරන්න වෙන්නේ SSC ක්‍රීඩාංගණයේ. ඒක ක්‍රීඩා කිරීම ලේසි නෑ. දඟපන්දු යවන්නන් හමුයි. ඕක තමයි ප්‍රශ්නේ. ඒතකොට ඊළඟට පැතුම් නිස්සංක වාර්තාවක් තියලා තියෙනවා. ඒ තමයි පසුගිය මාස 12 ඇතුළත. කියන්නේ මෙතන ඉඳලා පිටිපස්සට මාස 12ක් ගණන් කරපුවම ලෝකයේ ආරම්භක පිතිකරුවන් අතරින් වැඩිම ශතක ප්‍රමාණයක් ලබාගත් පිතිකරුවා බවට පත්වන්නේ අපේ පැතුම් නිස්සංක. ඔහු ශතක 3ක් වාර්තා කරලා තිනවා අන්තිම මාස 12ේදී ආරම්භක ටෙස්ට් පිතිකරුවා විදිහට ලෝකෙම්ම. එතකොට බෙන් ඩකට් 3ක් වාර්තා කරලා තිනවා. හැබැයි ඔහු තරඟ 24ක් ඉනිං 24ක් ක්‍රීඩා කරලා තිනවා. පැතුම් නිස්සංක ඉනිං 14යි ක්‍රීඩා කරලා තියෙන්නේ. ඉතින් අපි දන්නවා එංගලන්තේ ඉන්දියාව වගේ රටවල් වලට ටෙස්ට් තරඟ වැඩි අපිට අඩුයි. එතකොට ජයිස්වාල් ශතක 2ක් වාර්තා කරලා තිනවා. ඔහු ඉනිං 22කදී. ඒතකොට එහෙන් බලපුවම ලෝකයේ අංක 1ට පැතුම් නිස්සංක එන්නේ වැඩිම ශතක ප්‍රමාණයක් ලබා ගැනීමෙන් ආරම්භක පිතිකරුවන් අතර ටෙස්ට් ක්‍රිකට් රටාව තුල. ඒකත් කියන්නට ඕනි. ඒ වගේම පැතුම් නිස්සංක අවසාන ICC ශ්‍රේණිගත කිරීම යාවත් කාලීන කිරීම වලදී 21ක් ස්ථාන 21ක් දැවැන්ත විදිහට ඉදිරියට ඇවිල්ලා දැන් 31 වන ස්ථානයේ සිටිනවා. ඒ පසුගිය තරගයේ දක්ෂතාවත් එක්ක ලකුණු 200කට වඩා පසුගිය තරගයේ ලබා ගන්න. දැන් මේකේ 146ක් දැනට නොදැබී ලබාගෙන ඉන්නවා. ඉදිරියට තව යන්න තියෙනවා. ඒතර ඊළඟ යාවත් කාලීන කිරීමේදී බොහෝ දුරට 20 දෙසට එන්නට ඉඩ තිබෙනවා. ඉතින් අපේ ආරම්භක පිතිකරුවන් මොකද පැතුම් නිස්සංක පසුගිය කාලේ වැඩි ක්‍රීඩා කරේ නැහැ ආබාධයක් නිසා. ඉතින් තාමත් ඒක හරියට සුව වෙලා නැහැ කොන්දේ ආබාධය. නමුත් දැන් ආරම්භක පිතිකරන
ස්ථානයට ජේෂ්ඨ පිතිකරුවෙක් සහ ස්ථාවර පිතිකරුවෙක් අවශ්‍යයි දිනු කරුණාරත්න නැති නිසා. ඒ ස්ථානයේ දැන් ජේෂ්ඨෙක් විදිහට ගන්නට වෙලා තියෙන පැතුම්ට. ඒතකොට ඒකත් එක්ක ලෝකයේ ICC ශ්‍රේණිගත කිරීම වලත් ඉදිරියට දක්ෂතා දක්වපුවම එනවා. ඉතින් ඒක තමයි මේ එන ගමන. ඉතින් බලයිමු මේ විදිහට ඒකාකාරී විදිහට ලකුණු රැස් කරමින් ගියොත් පැතුම් නිසංක ICC ටෙස්ට් ශ්‍රේණිගත කිරීම වල හොඳම 10 අතරටත් එන්නට ඉඩ තිබෙනවා සීමිත පන්දු ආරාව වගේ. අපි බලමු ප්‍රාර්ථනා කරන්නෙත් ඒක තමයි. ඉතින් 4 වන ශතකයේ තමයි මේ ලබා ගත්තේ දැවැන්ත ශතකයක් තවත්. අපි බලමු 3 වන දිනය මොකද වෙන්නේ කියලා. channel එක subscribe කරන්න. සීනුව ඔබලා වැඩසටහන් ආපු ගමන්ම දැනගන්න.